ගොඩාක් වටින කතාවක් කියන්න දරුවනේ. අපි හිතන්නේ නැති පැත්තක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපාය සංවත්තනික කියන සූත්‍ර දේශනාවේදී සැමට සැහැල්ලු කර්ම විපාක ගැන සබ්බ ලහුස විපාක. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙහෙම. මහණෙනි යම් කිසි කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, නැවත නැවත පුරුදු කළොත්, එයා ඒ හේතුවෙන් මරණින් මත්තේ එක්කෝ නිරයේ, එක්කෝ പ്രേත ලෝකේ, එක්කෝ තිරිසන් ලෝකේ යනවා. කටුක කර්කස විපාක විඳින්න. නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ තියෙන්නේ දරුවනේ කටුක විපාක. ඒ කටුක විපාක ගෙවලා දාපු කෙනෙක් ආයෙමත් මනුස්ස ලෝකයට ආවොත් එයා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙලා හිටපු කෙනෙක් නිසා යලි මනුස්ස ලෝකයට එනකොට මත්ද්‍රව්‍ය භාවිතයේ සැමට සැහැල්ලු විපාකේ අරගෙන එනවා. මොකද්ද මත්ද්‍රව්‍ය භාවිතයේ සැමට සැහැල්ලු විපාකය? මනුස්ස භූතෝ සමානෝ උම්මත්තක සංවත්තනිකෝ හෝති. මනුස්සයෙක් වෙද්දී එයා උමතු වෙනවා. මනුස්ස ජීවිතේට එද්දී එක්ක මන්ද බුද්ධිකයි නම්, එහෙම නැත්නම් උම්මත්තකයි නම්, චිත්ත ශක්තිය අඩුයි නම්, ඒක කලින් ජීවිතවල මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයක සැමට සැහැල්ලු විපාකයයි. හැබැයි දැන් මේ අවුරුදු 60 70ක 80ක චූටි ජීවිතේ වරදින්න ඉඩක් තිබේ. ඒ නිසා රැකගන්න. මේ තරුණ දූපතුන් සියලු දෙනාට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ගැලවුණු, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයකට යොමු නොවුණු ලස්සන සුන්දර ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා.